2026 IPL තරගාවලිය සඳහා පිටත්වගේ ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග හදිසියෙම දිවයිනට පැමිණ කුසල් මේන්ඩිස් පිළිබඳ යම්කිසි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. අපි දැන් බලමු මේ ප්‍රකාශය මොකක්ද කියලා. IPL නැදහොත් ඉන්දියන් ප්‍රීමියර් ලීග් කියන්නේ ලොව පුරා රටවල් වල ඇති ක්‍රිකට් ලීග් තරගාවලි වලින් අංක 1 තියෙන ලීගය කිව්වොත් මම නිවැරදියි. මෙවර 2026 වසරේ IPL තරගාවලිය තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවර IPL සඳහා කණ්ඩායම් 10ක් තරගවදින අතර ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ඉතා දක්ෂතම ක්‍රීඩකින් රැසක් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී එම කණ්ඩායම විසින් පසුගියදා මිලදී ගත්තා. ඉතින් මේ වෙන්දේසි වන ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන් කීප දෙනෙකුම ඉන්නවා. වනිදු හසරංග කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අංක 1 දඟපන්දු යවන්නා. නමුත් මොහු මෙවර IPL තරගාවලිය කට උඩ තිබෙද්දී 2026 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගයේදීම ආබාධයකට ලක් වෙනවා. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වන අයර්ලන්ත තරගය අතරතුර වනිදු හසරංග පාදයේ ආබාධයකට ලක් වෙනවා. එතෙන් පටන් මෙවර 2026 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් වන තුරුම එකදු තරගයකටවත් සහභාගී වීමට වනිදුට හැකියාව ලැබුණේ නැහැ. නමුත් එම තරගාවලියෙන් පසුව වනිදු හසරංග විසින් IPL තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාව බලා පිටත් ගොස් තිබුණා. එහෙම උනේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්. මෙවර IPL තරගාවලියේ මොහු ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන්. නමුත් ඊට පසුදිනම ඔහු නැවත දිවයින බලා පිටත්ව ඇති බවට වාර්තා පළ වුණා. එයට හේතුව ලක්නෝ සුපර් ජයන්ට්ස් විසින් ඔහුව ඉවත් කර ඇති බවට ආරංචි වීමත් සමගින්. ආරංචි විදිහට දිවයිනට පැමිණීමෙන් පසුව වනිදු හසරංග විසින් මාධ්‍යයට මෙලෙස ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මම ඉන්දියාවට IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගියත් මම හිතුවේ නැහැ මේ විදියට ආපසු මට එන්න වෙයි කියලා. මං හිතන් හිටිය වගේම මගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් තමයි මේ පාර මගේ උපරිමය යොදලා හොඳට ක්‍රීඩා කරලා කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමයක් කරනවා කියලා. මම දන්නවා මගේ IPL ගමන නැවැත්වීමට හේතුව උනේ කුසල් මේන්ඩිස් යනුවෙන් ඔහු පවසා ඇත. ඉතින් ඔබගේ මතය කුමක්ද?